அசோக ரங்வல் அவர்கள் பார்லமெண்டத்தினுடைய செயலாளர் நாயகம் குஷானி ரோஹனதீர அவர்களினால் வரவேற்கப்படுவதை நீங்கள் காணுகின்றீர்கள். We now witness the arrival of the Honourable Speaker of the Parliament, Dr. Ashoka Ranwala, who was welcomed by the Secretary General of Parliament, Mrs. Kushani Rohanadira. Then, මීළඟට කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යතුමිය පාර්ලිමේන්තුවට පිවිසෙන විටදී පිළිගැනීම සාමාන්‍ය සම්ප්‍රදායට අනුව සිදුවීමට නියමිතයි. ඒ අනුව මේවර ජනාධිපතිවරයා පිවිසෙන අතර ජනාධිපතිවරයා පිවිසීමේදී පිළිගැනීම කතානායකවරයා විසින් සිදු කර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුලට කැඳවාගෙන நாங்கள் அஞ்சல் செய்த வண்ணமாகவே இருக்கின்றோம். Right now we are awaiting the arrival of the Honourable President Anura Kumara Dissanayake. Well, following the initial formalities, Parliament was temporarily suspended, and at 11:30 Honourable President Anura Kumara Dissanayake will preside over the Speaker's chair and present the government's policy statement in accordance with Article 32, 4 and 33 of the Constitution. හොඳයි. මේ ඔබ දකින්නේ ජාතික රූපවාහිනිය හරහා සමස්ත මාධ්‍යයටම ඔබ නිකුත් කරන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට පිවිසෙනු ලබන ආකාරයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමි වනවා. මේ ඔබ දකින්නේ සම්ප්‍රදායානුකූලව ගරු කතානායකතුමන් සහ පාර්ලිමේන්තු මහලේකම්තුමිය විසින් ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන යනු ලබන ආකාරයයි. පාර්ලිමේන්තුවේ සෑම සභාවාරයක් ආරම්භයේදීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජරනු ලබනවා. අතීතයේ මේ හඳුන්වනු ලැබුවේ රාජාසන කතාව නමින්. එය එලෙස හඳුන්වීමට හේතු වූයේ අග්‍ර ආණ්ඩුකාරවරයා විසින් එය ඉදිරිපත් කළ නිසා. නමුත් පත්වනවා. දැන් ජනාධිපතිවරයා පිවිසීමෙන් අනතුරුව තඹදොරෙන් පිවිසීමෙන් පසු පැලඳුම් කාමරයට ගොස් මිනිත්තු කිහිපයක් සිට ඉන් අනතුරුව ජනාධිපතිවරයා සභාගැබට පිවිසීම நாயகம் ஆகியோரினால் ஜனாதிபதி பார்லமெண்ட் கட்டடத்துக்குள் அழைத்து செல்லப்படுவதை நீங்கள் காணுகின்றீர்கள். We witnessed the Honourable room by the Sergeant at Arms and Deputy Sergeant at Arms, and thereafter leading the procession with carrying the mace, followed by the President, the Speaker and the Secretary General. ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට පිවිසීමේදී තඹදොර පසුකර රිදී දොර සහ තඹදොර අතරදී වෙනදා ජයමංගල ගාථා ප්‍රකාශ කළද මෙවර එම කටයුතු සූදානම් වන්නේ නැහැ. ඒ වගේම තමයි ආචාර්ය වෙඩිමුර සහ ත්‍රිවිධ හමුදා ආචාර්යවරුව ජනාධිපතිවරයා පැලඳුම් කාමරයට යාමට නියමිතයි. එතනින් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට රැගෙන යනු ඇති. ඉන් අනතුරුව ජනාධිපතිවරයා කතානායක අසුන්ගෙන පාස්තාව මෙයවන නිසාවෙන් මෙවර පාර්ලිමේන්තුව විසින් සාමාන්‍යයෙන් පවත්වන පාර්ලිමේන්තුව සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය කරන නම්නීකරණ වැඩසටහන එමත් නැතිනම් අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කිරීම සඳහා වුණු විශේෂ පුහුණු සැසිවාර සංවිධ පවතිනවා. ඒ අනුව තමයි ඊයේ දවස වන විටත් මේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිස අත්‍යවශ්‍යම කාරණයක් වුණේ ඔවුන්ගේ ඇඟිලි සලකුණු වැනි සියලු දේ ලබා දෙමින් පාර්ලිමේන්තු කටයුතු වලට අනුගත වෙමින් ක්‍රියාත්මක වීමට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දුන්නා. இந்த 10வது பார்லமெண்டத்தின் முதலாவது கூட்டத்தொடரின் ஆரம்ப நாள் நிகழ்வில் வெளிநாட்டு ராஜதந்திரிகள், முன்னாள் ஜனாதிபதி, முன்னாள் பிரதமர்கள், பிரதம நீதியரசர், உயர் நீதிமன்ற நீதிபதிகள், சட்டமா அதிபர், அமைச்சுக்களின் செயலாளர்கள், முப்படை தளபதி முறையில் இடம்பெறுகின்ற 10வது பார்லமெண்டத்தின் முதலாவது கூட்டத்தொடரிலே நாங்கள் நேரலையாக இணைந்திருக்கின்றோம். දැන් මේ ඔබ ජාතික රූපවාහිනිය හරහා දකින්නේ ගරු අග්‍රාමාත්‍යතුමිය පාර්ලිමේන්තු සභාගැබට පිවිසීම සඳහා ඉදිරි පීඨිකාවට පැමිණෙන ආකාරයයි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පිළිගැනීම සඳහා මේ වන විට පාර්ලිමේන්තු මහලේකම්තුමිය සහ ගරු කතානායකතුමන් සූදානමින් පසුවනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුගතව කතානායකවරයා විසින් ගරු අග්‍රාමාත්‍යතුමිය පිළිගැනීම සිදු කරනු ලබනවා. ඉන් අනතුරුවයි ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත වන්නේ. මේ ඔබ දකින්නේ ජාතික රූපවාහිනිය හරහා ගරු අග්‍රාමාත්‍යතුමිය පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ගරු කතානායකතුමන් විසින් ඇයව පිළිගන්නා ආකාරයයි. எந்தவிதமான வாகன பவனியுமின்றி எந்தவிதமான மரியாதை அணிவகுப்புகளும் இல்லாமல் மிக எளிமையான முறையிலே இலங்கை திருநாட்டினுடைய பிரதமர் கலாநிதி ஹரணி அமரசூரிய அவர்கள் பார்லமெண்டத்தினுடைய செயலாளர் நாயகம் அவர்களினாலும் சபாநாயகரினாலும் வரவேற்கப்படுவதை நீங்கள் காணுகின்றீர்கள். We now witness the arrival of the Honourable Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, who was welcomed by the Honourable Speaker of Parliament and the Secretary General of Parliament. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ
දැවන්ත පරිවර්තනයක් සහිතව බිහිවුණු නවුම් පාර්ලිමේන්තුවක ජනතා බලාපොරොත්තු සියල්ල දැස් දල්වාගෙන බලා සිටින මොහොතකදී දසවන පාර්ලිමේන්තුව මේ ආකාරයෙන් සාම්ප්‍රදායන්ට ජනාධිපතිවරයාට